මනරම් ගලහ පාරදිගේ පේරාදෙණිය සරසවියට ඇතුළු වන විට මහා වෘක්ෂයන්ගෙන් සැදුම්ලත් මේ හරිත උමග ඔබව පිළිගණ්ඩේ සොබාදහමේ ආශිර්වාදයත් සමගයි. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිමවායටි සෙනට් මන්දිරය පේරාදෙණිය සරසවියේ අභිමානය සහ ප්‍රෞද්ධත්වය විදහාපාන ප්‍රධාන සංකේතයයි. සබඳකම් පාලම හෙවත් අක්බර් පාලම යටින් නිසොල්මනේ ගලා බසින මහවැලි නදිය සරසවි සිසුන්ගේ ජීවිතයේ සුන්දර මෙන්ම සංවේදී මතකයන් රැසකට සාක්ෂි දරනවා. ඉදිරිවීර සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨය හෙවත් වල මෙරට නාට්‍ය කලාවේ සන්ධිස්ථානයක් බඳු වූ මෙය කලාකාමී සරසවි ජීවිතයේ හදවතයි. ලංකාවේ විශාලතම සරසවි පුස්තකාලය මෙයයි. දැනුම සොයා යන දහස් සංඛ්‍යාත සිසුන්ගේ බුද්ධිමය පිපාසයේ සංසිඳුවන මහා ප්‍රඥා ගබඩාව ලෙස මෙය හඳුන්වනවා. මල් පිපෙන කාලයට පේරාදෙණිය තවත් සුන්දරයි. බිම වැටුණු මල් පෙති මතින් ඇවිද යන විට මුළු සරසවියම සුරංගනා ලෝකයක් වගේ අපට දැනෙනවා. සරසවි නේවාසිකාගාර ජීවිතය කියන්නේ තවත් එක පරිච්ඡේදයක්. මෙහි ගල්බිත්ති අතර රැඳී ඇති මිතුදම් සහ මතකයන් කවදාවත් මැකී යන්නේ නැහැ. කලා, වාණිජ, කෘෂි, විද්‍යා, ඉංජිනේරුවාදී පීඨයන්හි නවීන අධ්‍යාපන රටාව පේරාදෙණිය සරසවිය ලෝක මට්ටමට ඔසවා තැබීමට අවශ්‍ය ශාස්ත්‍රීය පදනම සපයනවා. කැම්පස් එක දෙස බලා සිටින හන්තාන කඳු පන්තිය සරසවි ජීවිතයට ආරක්ෂාවක් වගේන නිරන්තර ආශ්වාදයක් සපයන නිහඬ සාක්ෂිකරුවෙක්. පේරාදෙණිය කියන්නේ හුදෙක් සරසවියක් විතරක් නෙවෙයි. එය දැනුම, සුන්දරත්වය සහ ජීවිතය හඳුනා ගන්නා අසම සම තක්සලාවක්. එය සදාතනිකයි.